ඔයා ලෑස්තිත් වුණානේ ස්ලයිට් ඔෆ් කරලා රයිට් එහෙනම් අපි යමුනේ යමු හරි ඔයා එහෙනම් දැන් ෂූස් දාන්නද හරි ඔයා ෂූස් දාන්නේ හරි එහෙනම් අද අපි කොහෙද යන්නේ මම දන්නේ නැහැ ඉතින් ලෑස්ති වුණාට කොහෙද යන්නේ කියලා අද අපි යනවා කෙන්ට් වල ඇඩිෂම් කියන ගම බලන්න හරිද එඩිෂන් මොකදනේ මේ මෙච්චර මේ දවල් ගිනි අවුව වෙලා ඔයා ජැකට් එකක් කරගෙන යන්න බෑනේ මම නවුනත් ඔව් ලියුම් ගොඩක් දාලා කාර් එක අරින්නෙත් අද ඔයානේ අන්ලොක් කරා නැංග right good මෙහෙමයි නේද අපි ඉතින් අද ඇඩිෂම් වලට යනවා ලංකාවේ ඇඩිෂම් කිව්වහම කට්ටියට මතක් වෙන්නේ ඇඩිෂම් බංගලෝ එක හපුතලේ තංගමලේ තියෙන ඇඩිෂම් බංගලෝ එක ඉතින් ඒක හදපු සර් තෝමස් විලියස් කියන කෙනා සුදු ජාතික මහත්මයා කෙන්ට් ප්‍රාන්තය තමයි ඉපදිලා තියෙන ඇඩිෂම් කියන ගමේ ඉතින් එයා ඇඩිෂම් කියන ගමේ නමින් තමයි ඇඩිෂම් බංගලෝ එක නම් කරලා තියෙන අතට සඳු දවසක් කියලා ට්‍රැෆික් නෑ නේද ඒක තමයි අද වාහන අඩුයි නේද අඩුවකුත් නෑ ඉතින් ඔව්නේ හරි අපි යමු මොනවා නැතත් පරිස්සමට යන්න මේ හරි ස්පීඩ් කැමරා තියෙන ආවුනත් එහෙම ගෙලින්ම බාර ගානක දඩයක් ගෙවන්න වෙනවා අපිට ඕම තමයි ඉතින් මේ හරියට ක්‍රොසින් උත් තියෙනවා මොකද මේ කට්ටිය පාර මාරු වෙනවා මොකද සුපර් මාකට්ස් තියෙනවා මේ වෙන ටෙස්කෝ එකක් ස්පීඩ් කැමරා එකක් තියෙනවානේ ඉතින් කෙන්ට් වල මේ ඇඩිෂම් කියන ගම ගත්තහම මේවට කියන්නේ කස්ටර්ඩ් විලේජ් කියලා. ඒ කියන්නේ කස්ටර්ඩ් විලේජ් කියන්නේ විලේජ් ක්ලස්ටර්ස් විදිහට තමයි තියෙන්නේ ළඟ ළඟ. ඒ කියන්නේ ගොඩක් ඒවා පොඩි දුරවල් 0.5යි 3යි 2යි වගේ. අතරතුර දුරවල් වල තමයි තියෙන්නේ. ඔයා කියවනේ අර අපි ඉස්සල්ලා ගිහපු කැන්ටබරි ළඟ තමයි. ඔව් කැන්ටබරි වලින් ගත්තාම මයිල්ස් 6ක් වගේ දුරින් තමයි තියෙන්නේ මේ සවුත් ඊස්ට් එකට වෙන්න තමයි තියෙන පොඩි ගමක් තමයි ඇඩිෂම් කියලා කියන්නේ. ඉතින් මෙයාට තව යාබදෝ තියෙන ගම් තමයි ඇලිෂම් වින්හැම් බාමන් කියන බාම් හැම් මං හිතන්නේ තියෙන ගම් මේ මොකක්ද මේ ලොරිය මං මොකක්ද අනේ ස්කොඩ් එකකුත් දීගෙන යනවනේ මොනවාරි ලොකු බරක් කරන් යනවනේ හරි කොහොම තමයි ඉතින් අද අපේ ගමන දාගත්තේ ඉතින් අපි try කරනවා මෙතන exit එකක් තියෙනවා නේද ඔව් මේක නම් කැන්ටබරි වලට නෙවෙයි ඊළඟ එක තමයි කැන්ටබරි වලට යන්න පුළුවන් කැන්ටබරි වල අපි ගියා නේද එක සැරයක් වෙස්ට්ගේට් පාක් එක බලන්න වෙස්ට්ගේට් පාක් එක කැතීඩල් එක වගේ මේ ගොඩක් කට්ටිය මේ සංචාරක කර්මාන්තයෙන් දියුණු වෙනවා මේ රටත් අපේ රට වගේම තමයි ගොඩක් ටුවරිසම් තමයි මේකේ තියෙන්නේ ෆොරිනර්ස්ලා එනවා වෙන පැති වලින් ඒ කියන්නේ ෆ්‍රාන්ස් ජර්මන් බෙල්ජියම් ස්විස්ටර්ලන්ඩ් ඒ වගේ පැතිවල මොකද මෙයාලට අර ඩෝවා වලින් එන්න පුළුවන් ගොඩක් පහසුවෙන් ට්‍රේන් එකෙන් එන්න පුළුවන් ගොඩක් අය නැෂනල් එක්ස්ප්‍රස් කියලා මෙයාලගේ බස් තියෙනවා සර්විස් එකක් ඒක හරහා එන්නත් පුළුවන් මං හිතන්නේ එයාලගේ වාහනෙන් එන්න පුළුවන් කියලා නේද වාහනෙන් එන්න පුළුවන් ඔව් චැනල් ටනල් එක හරහා වාහන අඩුයිකට අඩුමත් නෑ නේද ඔව් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා මොකද මේ අපිට ඇඩිෂම් වලට යන්න කලින් ඇලිෂම් කියලා ගමක් හම්බ වෙනවා පොඩි ගමක්. ඒ ඇලිෂම් ගමේට තියෙනවා මෙයාලගේ මේ කර්මාන්ත ශාලා තියෙන පොඩි කෑල්ලක්. ඒකේ ඒකට යනවා ගොඩක් ලොබි. ඒ කියන්නේ දැන් මෙහි හේතුව තමයි මේ කෙන්ට් වලට කියන්නේ ගාඩන් ඔෆ් ඉංග්ලන්ඩ් කියලානේ. එතකොට එංගලන්තේ උද්‍යානය. ඒකද මේක හරිම ලස්සන කෑල්ලක් එංගලන්තේ තියෙන මේ මොකද ගොඩක් තැන්වල මේ ෆාම් තමයි තියෙන්නේ. ඒත් එක්කම හරි ලස්සනට මේන්ටේන් කරනවා අර නිකන් පාක් ගොඩක් අර උද්‍යාන විදියට පාක් වගේ විදියට. ඉතින් මේවට මේ එයාලගේ බඩු අරන් යන ලෝරි එතකොට මේ ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික සෙන්ට්‍රලයිස් කරලා එයාලා මම හිතන්නේ සුපර් මාකට් චේන්ස් වලට ඩිස්ට්‍රිබියුට් කරන්නේ මෙහෙන් මට තේරෙන විදියට. මේ වාට දකුණත පැත්තෙන් පේන්නේ තිරිඟු. තාම මේවා පොඩි පැල. ඉතින් ඒ වගේ තිරිඟු යායක් නේද? ඔව් තිරිඟු යායක්. මෙයාලා මේ සමහර කාලට මේ තිරිඟු හාවස්ට් එක කරලා
මේ හාවෙස්ට් එක කරලා මෙයාලා මේකට ලැවෙන්ඩරා සමහරලාට ටියුලිප් ඒ වගේ දේවලුත් එකම තැන වගා කරනවා. මම හිතන්නේ ඒක මොකක් හරි විද්‍යාත්මක පසුබිමක් ඇති මම හිතන්නේ. ප්‍රාණීල කුලේ ශාකා අපි අර ඉස්සර කරන්නේ අපේ ලංකාවේදී. ඒ වගේ මොකක් කරන්නේ මේ පස පෝෂණය කරන්න. ඔව් ඒ වගේ මොකක් කරන්නේ පුළුවන්. කොහොමද මේ පාර? ලස්සනයි නේද? දැන් අර පින්ට් එකට කොළ හැල්ලලා තිබ්බ ගස්සල කොළ ඇවිල්ලා. ඔව්. මේ පාරවල් දෙකම මොකද්ද වඩ හිතෙන්නේ නිකන් පාරවල් ඔව් ගස් එහෙම ගොඩක් තියෙනවා මේ ඒ කියන්නේ නගරවල වගේ නෙවෙයි නේද? ටවුන් එකේ වගේ නේ බලන්න ගොඩක් ගස් වලින් එහෙම. ඔව් ඒකට හේතුව තමයි මෙයාලා කාර්මික විප්ලවයෙන් පස්සේ මෙයාලට උමන වෙලා තියෙනවා මේ පරිසරය සංරක්ෂණය කරමු වගේ වැඩපිළිවෙළ වලට යන්න. මෙයාලා මුලින් මං හිතනවා ගැන මුලින් හිතලා නෑ ලොකුවට පරිසරය. මෙයාලා අර දියුණු වුණාට පස්සේ තමයි මෙයාලර හිතලා තියෙන පරිසරය ආරක්ෂා කරගමු වගේ එකක් ඇවිල්ලා වායු දූෂණය එහෙම වළක්වන්න. දැන් මෙයාලා පාරවල් ලොකු කරන්නේ නැහැ. තියෙන පාරවල් හදලා ඒ වගේ කැලෑවක්වත් කපන්න නැති වෙන්න ගානට තියෙනවා. නැත්නම් මේ බලන්න ඔයාලට නිකන් හරි සමචතුරස්‍රයක් ඍජුකෝණාස්‍රයක් වගේ පේන්නේ මෙහෙම අර කපපු එක පාරේ ගානට විතරයි තියෙන්නේ. යාලා මේක ලොකු එක්ස්පැන්ෂන්ස් වලට යන්නේ නැහැ මේ ගස් කැපෙන හින්දා. මං හිතන්නේ ඉතින් මේක ඇලිෂම් ගමට යන පාර හොඳ ලස්සන ගමනක්. මේ පොඩි පාරවල් වල උනාට මේක 60 වේග සීමාව. ඔව් දැන් අපි ඔන්න ඇඩිෂම් වලට ආවා. ලොකු ටනල් එකක් වගේ මං හිතන්නේ ඔව් ටනල් එකක්. ඔන්න අපි ඇඩිෂම්. හරිම සතුටුයි ඉතින් මේක දැක්කම පොඩි ගමක මේ අපේ සර් තෝමස් විලියස් මහත්තයා ඉපදිච්ච ගම. ඉතින් මෙයා තමයි ඇඩිෂන් බංගලෝ එක හැදුවේ හපුතලේ තංගමලේ තියෙන මේ එයාගේ ගම. පොඩි ලස්සන ගමක් නේද? ඔව් මෙහි ලස්සන ගෙවල් තියෙනවා. මෙහි ගෙවල් ගත්තාම මේවා මේ අර ඩිටැච් හවුස් තමයි තියෙන්නේ. තනි ගෙවල් තමයි තියෙන්නේ මේ ගමේ ගොඩක් වෙලාවට. දැන් අපි ටවුන් එකේ ඉන්නකොට දැනෙන්නේ අපිට ගියාම එහෙ තියෙන අර ටෙරස් හවුස් වගේ ඒවානේ. මෙයාලට ගෙවත්තක් එහෙම තියෙනවා. මෙයාලට ගෙවත්තක් තියෙනවා. මල් තියෙනවා. ඉතින් අපිට මේ අතරතුරේදී ලස්සන ලේන් එකකුත් හම්බුණා නේද? ලව් ලේන් කියලා. අපි ඒක දිගෙත් ගියා නේද? අපි ඒක දිගෙත් ගියා. ඉතින් අද අපේ ගමන ඇඩිෂම්. ඉතින් අපි පැයක් ගානක් ඇවිදලා අපි යනවා අපිට තෙහෙට්ටුයි ටිකක් මහන්සි. ඉතින් අපි යනවා මොන හරි කන්න හොයාගෙන ගෙන මෙහෙ තියෙනවා හොඳටම තිබහයිනේ. ඉතින් අපි යනවා අපි මෙහෙ තියෙන ගිබ්සම් ෆාම් ෂොප් කියලා එකක්. අපි එතෙන්ට ආවා. ඉතින් මේක ලස්සන ෆාම් ෂොප් එකක්. මෙයාලගේම ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් මෙයාලගේ පළතුරු එළවලු එතකොට මල් ඒ වගේ ගොඩක් දේවල් මෙයාලගේම ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඒවා එළ වයින් වලට තමයි නේද ගොඩක්. මෙයාලා ගොඩක් වයින් වලට. මෙයාලා වයින් ටේස්ට් කරන්න පුළුවන් මම හිතන්නේ මෙතන අපිට. ලස්සන මල් ටිකක් තිබ්බා. ඉතින් ඔයාගේ ෆේවරිට් අපි එක බලන්න නැතුව අපිට තිබ්බා වැඩි කමට අපි කෙලින්ම කාට් එකක් අරන් යන්න හදාගත්තේ ෂොප් එක ඇතුළට. හරිම මහන්සි. අපි කාට් එකක් අරන් ෂොප් එකට හම්මු. ඔව් ඉස්සෙල්ලා මේ මොනවද බේකරි ප්‍රොඩක්ට්ස් වගේක් තියෙනවා නේද? මේ අත පැත්තේ වම් අත පැත්තේ වයින් තියෙනවා. ඔව් මෙයාලගේ පාන් තියෙනවා, හොට් ක්‍රොස් බන් තියෙනවා. මොනවද තාම මේ තියෙන්නේ? බිස්කට් තියෙනවානේ. බිස්කට් තියෙනවා. බර්ගර් බන් තියෙනවානේ. නියමයි. පාන් වර්ග ගොඩක් තියෙනවා. පාන් වර්ග ගොඩක් තියෙනවා. එයාලගේම ප්‍රොඩක්ට් එකක් නේ. මොනවද ඔය ගත්තේ? මම ගත්තා ඒ මොකක් හරි බන් එකක් බාර්ලි මික්ස් කරපු තියෙනවා. අය අතරේ හොරා වගේ කියන්නේ නේද වයින් පැත්තට. ඔව්වනේ මට පොඩි ආසාවක් හිතුණා මොනවද මෙයාලගේ වයින් ප්‍රොඩක්ට්ස් කියලා බලන්න. ඊට පස්සේ මම බැලුවා මොනවද තියෙන කියලා. මෙයාලගේ තියෙනවා නන් ඇල්කොහොලික් කොක්ටේල් එකක්. ඒ ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා මම බැලුවා. ඒ ඇවිල්ලා මේ කෙන්ට් ක්‍රිස්පි කියලා මේ මෙහි කෙන්ට් වල අල වලින් හදන මේ චිප්ස් පැකට් එකක්.
මං හිතන්නේ ඒකත් ගොඩක් රසයි. බලමු අපි මොකක්ද ඊළඟට මේ තියෙන මෙයාලගේ චීස් තියෙනවානේ. ඔව් චීස් වර්ග, හැම් වර්ග. හැම් වර්ග ඒවා තියෙනවා. මේ තියෙන්නේ පළතුරු යාලා. පළතුරු බ්ලූබෙරි රාස්බෙරි ස්ට්‍රෝබෙරි තියෙනනේ. බ්ලූබෙරි තිබුණේ නැහැ මම. ඊළඟට මෙයාලගේ එළවලු වර්ග තියෙනවා. මේ පැත්තේ අල වර්ග තියෙනවා. මේ නම් මම හිතන්නේ මේ එයාලගේ බුචර් එක එතන තියෙන එයාලගේ ෆාම් එකේම සත්තුන්ගේ මස් නේද? ලස්සන නේද මල්? ලස්සනයි මල් නේද? මේ මං හිතන්නේ මේ මල් එක එක මේලා ගන්න පුළුවන් නේ. පොකුරු වශයෙන් ගන්න පුළුවන් ඒකනේ. ඉතින් මේකේ යාලගේ ජෑම් වර්ග තිබ්බා අපි මේ ගිෆ්ට් පැක් වගේක් තිබුණා නේ. පැක් වගේක් ඔව්. එයාලගේම ප්‍රොඩක්ට්ස් එකකව දාලා තියෙන එතන. ඔව් නේ. ඒක මාර වටිනා කෙනෙක්ට ගිෆ්ට් එකක් දෙන්න. අපේ ආදරණීය කෙනෙකුට ගිෆ්ට් ලස්සන එකක් හදලා දෙන්න. තියෙනවා. හරිම වටිනවා ඒක. ඉතින් මොකද මේ වගේ දෙයක් ගන්න මෙහි කට්ටිය හරිම කැමතියි මේ වගේ තැනකින් ගිෆ්ට් එකක් ගන්නනේ. මොකද මෙයාලා හරියට අර ඕගනික් කියන කන්සෙප්ට් එක මෙයාලගේ ඔළුවේ වැඩ කරනවා මං හිතන්නේ. මෙතන තියෙනවා මං හිතන්නේ මේ ඔයා මොනවද මේ හොයන්නේ? මම මාස්මෙලෝ එකක් හොයන්නේ. මේ තියෙන මාස්මෙලෝ එකක්. ඉතින් ඒක ගන්න පුළුවන්. අර උඩත් තියෙන එක වර්ග ඔයා බැලුවද? නෑ මට ඒක බලන්න බැරි වුණා. මම මෙතන තියෙනනේ මේ අනියන් මොනවද අනියන් චිප්ස් එකක් නේද එතන? බිස්කට් තියෙනවා. අපි බිස්කට් ගත්තද? නෑ බිස්කට් ගත්තා. මේ තියෙනවානේ මේ මොනර පිහාටු වලින් හදපු මාකර ඩෙකරේෂන්. මේසත් තියෙනවානේ. අනේ අපි මොන හරි ගමුකෝ මේ අපි ගමුද non alcoholic cocktail එකක් වගේ. ඔයා කැමති එකක් තෝරගන්නකෝ. රයිට්. මං එහෙනම් මේ passion fruit එකක් බලන්න තමයි මං ඉස්සෙල්ලා බලලා ගියා. මං එහෙනම් ඒක ගන්නම්. මං හිතන්නේ ඒක අපිට හොඳ වෙයි. අද බොන්න. මං හිතන්නේ රසයි non alcoholic නේ. අනිවාර්යයෙන්ම රසයි. මෙතන තියෙනවා මං හිතන්නේ. passion fruit තියෙනවා තවත් තියෙනවා. ඔව් lime එකක් මං හිතනවා මේක passion fruit එකනේ. right. අපි යමු එහෙනම් මල් බලන්නනේ. ඉතින් අපි ඇවිදලාම ෂොපින් කරලා අපි ගෙදර යනවා දැන්නේ. මල් තනින් නම් එන්නවත් හිතුනේ මට. ඔව් නේ මටත් ඒක හිතුණා. ඉතින් අපි ආය දවසක හම්බෙමු නේ. හැමෝටම අපි ආදරෙයි. ආය දවසක අපි හම්බෙමු. බයි. බයි.